Good morning හැමෝටම. ඉතින් අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසක් වුණත් උදෙන් නැගිට්ටේ අද බබාලට ක්ලාස් දවසක් නිසා. ඉතින් ගෙදරයි වටපිටාවයි ඔක්කොම සංසුන්ව තියෙන මේ වෙලාවේ මුණ සෝදලම මගේ ඉතුරු වැඩ ටික පටන් ගමුකෝ. ඉතින් ඔයත් උදේ පාන්දරම ගෙදර පිරිත් දාන කෙනෙක්ද? ඇත්තටම පිරිත් දැම්මම නම් මුළු ගෙදර පුරාවටම දැනෙන්නේ කියා ගන්න බැරි තරම් පුදුම නිස්කලංක හැඟීමක්. ඔන්න ඉතින් මගේ මොනේ නිදිමත පාට නම් තාම ගිහින් නැහැ. විශ්වයේ තියෙන ලස්සනම කාලයලුනේ උදේ කාලය. ඉතින් ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් පුළුවන් තරම් උදෙන් නැගිටලා දවස් පටන් ගන්න තියෙනම් පිරිත් චුට්ටක් එහෙම දාලා දවසම සාර්ථකව ගත කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. දැන් ඉතින් පොඩි එක්කෙනා ක්ලාස් යන ලේස්ති වෙනකම් මම ඉක්මනට උදේට උයා ගන්නවා. ඉතින් මේ සෙනසුරාදා උදේවරුව සහ ඉරිදා හවස්වරුව ගත කරන විදිය තමයි මේ බ්ලොග් එකෙන් ගෙනාවේ. දවස් දෙකක වීඩියෝස් තමයි මෙතන තියෙන්නේ. දවස් දෙකක වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මම මේ බ්ලොග් එක ඔයගලන්ට ගෙනාවේ. ඉතින් අද ගොඩක් දේවල් නම් හැදුවේ නෑ. සෙනසුරාදා දවසක් නිසා බත් තමයි හැදුවේ. බත් හදලා පොල් සම්බෝල හදලා බිත්තර ඔම්ලට් එකක් තමයි හැදුවේ. ඔන්න දැන් මෙයාත් ක්ලාස් යන ලේස්ති වෙලා ඉවරයි. ඔන්න ඉතින් දැන් කුස්සියට ඇවිල්ලා කරකැවෙනවා. ඉතින් මේ දකින්නේ ඊට පහුවෙනිදම ඉරිදා හවස් වරුව. ඔයාලට පේනවා ඇති කිචන් එක ඔක්කොම මේ හැඩි වෙලා තියෙන්නේ. දැන් මම මේ හදන්නේ ඒ ටික හොඳට අස්පස් කරගන්න. ඉතින් මම නම් ඉස්කෝලේ ක්ලාස් යන දවස්වලට මේ පහුවෙනිදා කියන්නේ කලින් දවසේ රෑ ඔක්කොම ටික ලේස්ති කරලා ෆ්‍රිජ් එකේ දානවා. මොකද මම තමයි බබාලා එකගෙන ඉස්කෝලේ යන්නේ. එතකොට අර පරක්කු වෙන්නේ නැහනේ කලින් ඔක්කොම දේවල් රෙඩි කරලා තියාගත්තාම. ඒක ඇත්තටම මට ලේසි. නැත්තම් අපේ දෙන්න කැමතිත් නෑ පරක්කු වෙලා ඉස්කෝලේ යන්න. ඒගොල්ලන් කැමති පුළුවන් තරම් වේලාසන ඉස්කෝලේ යන්න. ඒක නිසා ඉතින් මම කරන්නේ අර විදියට. ඔයා කොහොම කරන කෙනෙක්ද? ඔයා කලින් දවසේ රෑ ඔක්කොම දේවල් රෙඩි කරලා ෆ්‍රිජ් එකේ දානවද? එහෙම නැත්නම් ඔක්කොම දේවල් උදේ කරගන්න කෙනෙක්ද? ඔන්න ඉතින් දැන් රෑට උයන එකෙන් නම් නිදහස්. දවල්ට චිකන් හදලා අල සම්බෝල හදලා පරිප්පු හදලා කහබත් හැදුවා. රෑටත් කන්න ඉතින් මේවම තමයි. දැන් ඉතින් ඒ ටිකත් අස්පස් කරලා කිචන් එක හොඳට මේ ක්ලීන් කරලා අතුපතු ගාලා හවස බුදු පහන තියන්න ඕන. ඉතින් ඔය විදියට තමයි මගේ හවස්වරේ වැඩ ටික කෙරුණේ. අනේ ඉතින් හැමදාම හවසට මේ විදියට අස්පස් කරනවා. ගොඩක් දුරට හදිසි දවසට තමයි ඉතින් බැරි වෙන්නේ. ඒ බැරි වුණ දවසට උනත් ඒ කියන්නේ කොහේ හරි ගමනක් යදුණු දවසකට උනත් ගෙදර ඒ ගමන ගිහිල්ලා ආවහම ඉතින් මේ විදියට අස්පස් කරගන්නවා මහන්සියක් නැත්තම්. නැත්නම් ඉතින් ඊට පහුවෙනිදා හරි හොඳට අස්පස් කරගන්නවා. මොකද මේ අපේ හස්බන්ඩ්ට මේ හරි පිරිසිදුව පිළිවෙලට ඕන ගෙවල් දොරවල් තියාගන්න. ඉතින් මේ මම ගෙදර ඉන්න කාලේ නම් ඉතින් මෙච්චරම මේ විදිහටම වැඩ පිළිවෙලට කරේ නැහැ. ඉතින් එයා
මැරි කරලා ආවට පස්සේ එයාගේ පිළිවෙල ඒ දේවල් දැකලා තමයි ඇත්තටම අර මේ තරම්ම මේ අර පිරිසිදුව පිළිවෙලට හැමදේම තියාගන්න ඕනි කියලා ඉගෙන ගත්තේ. ඉතින් ඊට පස්සේ තිබුණු රෙදි ටිකත් වොෂින් මැෂින් එකට දාලා සෝදගත්තා. සෝදගෙන දැන් ඔක්කොම අස් කරලා ඉවරයි කුස්සිය. මම දැන් ඔක්කොම ටික අතු ගා ගන්නවා. ඔන්න ඊට පස්සේ බලන්නකෝ කිචන් එක ලස්සනයිද කියලා. ඇත්තටම මේ වගේ පිරිසිදු වුණාම හිතට පුදුම නිදහස් බවක් දැනෙන්නේ. ඒක මට ඔයාලට හැමෝටම දැනෙන දෙයක් වෙන්න ඇති. ඉතින් අද මෙතනින් වීඩියෝ එක ඉවරයි. වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. ඉතින් ඒවා හදාගෙන අපි ඉස්සරහට යමු. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.